Hello ළමයි, welcome to Yashira YouTube channel. ඉතින් ඔන්න අද හුඟ කාලයකට පස්සේ ආයෙමත් vlog එකක් අරගෙන එනවා. අද vlog එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා. අපි campus එකෙන් ගිහුව field visit එකක් තමයි මේ ඔයාලට මුල ඉඳන් අන්තිම වෙනකන් අපි කොහොමද අපි enjoy කළේ මොනවද ඉගෙන ගත්තේ කියලා අරගෙන එන්නේ. ඉතින් කතාව අපි මෙහෙම පටන් ගමුකෝ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අංශයෙන් මහජන සම්බන්ධතාවය සහ මාධ්‍ය කළමනාකරණය කියන පාඨමාලාවේ 9 වෙනි බැච් එක විදිහට අපි සූදානම් කරගත්ත ෆීල්ඩ් විසිට් එකක් යන්න හරියටම සති දෙකක් වගේ චූටි කාලයක් ඇතුළත. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නනේ ට්‍රිප් එකක් යද්දී හරියම ප්‍රශ්න එනවා, කල් යනවා, යන්න නැති වෙන්න හදනවා. අපි කොහොම හරි ඔන්න ඒ අභියෝගයක් ජයගෙන අපේ යාළුවෝ කොහොමවත් එකතු කරගෙන මේ යන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට. ඉතින් හරිම කෙටි කාලයකින් සූදානම් කරගත්ත නිසා අපිට ලැබිච්ච සහයෝගය ගැන මතක් කරන්න ඕන. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මහාචාර්යවරුන්ගෙන් ලැබිච්ච ඒ සහයෝගය නිසා ඔන්න අපි සාර්ථකව අපි ගමන මේ විදිහට යනවා. ඉතින් යනකොටම සින්දුවක් යාගෙන තමයි ළමයි ගියේ. හරිම සතුටින් තමයි මේ ගමන පටන් ගත්තේ. අපේ මුල්ම ගමන උනේ ගල් පඩිතැන්න තේකර්මාන්ත ශාලාව. විශේෂයෙන් මතක් කරන්න උදේට හොඳ කෑම එකක් අපිට හම්බ වුණා. වැඩේ කියන්නේ මට එක ෆිල්ම් කරන්න බැරි වෙලා තියෙනවා. ඒකට සමා වෙන්න. අවසානෙට මම චූටි ෆොටෝස් ටිකක් ඒකට ඇඩ් කරන්න. මේ ගල් පඩිතැන්න තේකර්මාන්ත ශාලාවට අපි ගිහිල්ලා ඒ කොහොමද ඒ process එක වෙන්නේ කියලා අපි එහි ඉන්න කළමනාකාරීත්වයෙන් අහලා අපිට ඒ ෆැක්ටරි එක උනත් අපිට බලන්න දුන්නා. මම හරිම සීමිත වීඩියෝස් ටිකක් තමයි මේකට දාන්නේ. ඊට පස්සේ අපි ගියේ හුණුගලට තමයි අපි ගියේ පතලක් නිරීක්ෂණය කරන්න. ඒතකොට දැන් අපි දන්නානේ අපි දාගෙන ඉන්න මාල, කරාබුවල දියමැන්ති මැණික් තිබුණාට කොහොමද මේ දේවල් ස්වභාවිකව සිද්ධ වෙන්නේ කියලා මම වුණත් මෙච්චර කාලයකට දැනගෙන හිටියේ නෑ, දැකලා තිබුණේ නෑ, අහලා තිබුණේ නැහැ. හැබැයි මේ ගමනෙන් ඔන්න අපි හැමෝටම පුළුවන් වුණා මේකේ මොකද්ද වෙන්නේ කියලා අපිට බලා ගන්න. ඉතින් එතන හිටපු අපේම කට්ටිය අපිට ඒක ගැන කියා දුන්න සහ එතන වැඩ කරන අපේම ජනතාව අපිට කියා දුන්නා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි කට්ටියත් එක්කම එකතු වෙලා චූටි කතා බහකට තමයි එකතු වුණේ. මොකද අපි පතලක් කියන එක අහලා තිබුණට ඒක කොච්චර අමාරු කාර්යයක්ද. මොකද ඔයාලා දන්නවා පොළව ඇතුළට යන්න කොච්චර උෂ්ණත්වයක් තියනවද කියලා. කොහොමත් අපිට මෙහි පිට ඉන්න අපිටම මෙච්චර මේ කාලෙදි මෙච්චර රස්නේ නම් පතලක වගේ වැඩ කරද්දී ඒ තියෙන අමාරු කනොත් ඒ උන් දරාගෙන ඔවුන්ගේ වෘත්තියේ නිරනවා අපි දැක්ක. ඉතින් අන්තිමටම කට්ටියත් එක්ක සින්දුවක් කියන අවස්ථාවක් තමයි මේ තියෙන වීඩියෝ එකෙන් ඔන්න ඔයාලට අරගෙන එන්නේ. මෙතනදී මං හරීම ආදරයෙන් මතක් කරන්න ඕනේ අපේ ආචාර්යවරුන්ව. මොකද අපිට යාළුවෝ වගේ අපිත් එක්කම එකතු වෙලා සහ සාමාන්‍ය ජනතාවත් එක්ක එකතු වෙලා ඒට කාලය හරිම විනෝදකාමීව ගත කරා. මේ ඉන්නේ අපේ පීඨාධිපතිතුමා, හැමෝම දන්නවා ඇති, මහාචාර්ය මනෝජ් ජිනදාස මහත්මයා. ඉතින් හරිම අපේ දරුවන්ට හරිම ළඟ ඇදුරුතුමෙක්, ආදරණීය මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි සම්බන්ධිකාතුමියව මතක් කරන්න ඕනේ, දිල්නි ගමගේ ගුරුමෑණියන්ව. ඉතින් හරිම ආදරෙන් තමයි මේ ගමන අපිව එකගෙන ගියේ. ඊට පස්සේ දැන් මතක් කරන්න ඕනේ අපිට හම්බෙච්ච කෑම එක ගැන. හරිම රහයි ළමයි. හොඳට ඒ ආහාර භුක්ති විඳලා අපි ආවේ සිල්වරේ කියන හෝටල් පරිශ්‍රයට. එතනදී අපිට කියා දුන්නා කොහොමද ව්‍යවසායකයෙක් විදිහට සහ දරුවෙක් විදිහට අපේ රටේ කොහොමද අපි ඉගෙනීමෙන් ඒ ලබන ශක්තිය කොහොමද උපයෝගී කරගන්නේ කියලා එතුමා අපිට කියලා දුන්නා. ඉතින් ඇත්තටම මෙතනදී අපි හැමෝම එකතු වෙලා ඒ දේශනවලට සම්බන්ධ වුණා. මෙතනදී මතක් කරන්න ඕනේ පියසේන මහත්මයා කිව්ව කතාව, සිල්වරේ අධිපතිතුමා ඉගෙනීම ඇවිල්ලා මම ඒක දැඩි ලෙස විශ්වාස කරන දෙයක්. ජීවිතයට එකතු වෙන වෘත්තීමය අත්දැකීම් වගේම තමයි ඉගෙනීම. හරියට නිකන් රේල් පාරක පීලි දෙකක් වගේ. ඒක හරියම සමාන්තර
සමාන්තරව ගමන් කරන්න ඕන දෙයක් එක. මොකද අපිට ඉගෙනීම සහ අත්දැකීම් කියන්නේ ජීවිතේ ඉස්සරහටම යන්න තියෙන අපිට තියෙන ශක්තියන් දෙකක්. ඉතින් මේ දේ උපයෝගී කරගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි එතුමාගේ ජීවිතයේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්ත. එතුමා කියපු දෙයක් තමයි අපි හැමතිස්සෙම අධිෂ්ඨානශීලීව සහ නොනවත්වා ඒ ගමන යන්න ඕනේ. මොකද උස් පහත් පැටීම් සිද්ධ වෙනවා. නමුත් දිගටම තමන්ව විශ්වාස කරගෙන ඒ ගමන යන්න කියන එක තමයි කිව්වේ. ඉතින් අන්තිමට අපිට ගෲප් ෆොටෝ එකක් හම්බුණා. මට ඒක මෙතන වීඩියෝ එකේ නැහැ ළමයි. මම ඒක අන්තිමටම ඇඩ් කරන්නම්. අන්තිමටම අපි කට්ටියත් එක්කම අදාළ පාර්ශවයන්ට ස්තුතිවන්ත වෙලා. මොකද අපිට සම්පත්දායකින් හිටියා. අපේ ටීම් එකේ කට්ටිය ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. ඒ හැමෝටම තෑන්ක් කරලා අවසන් භෝජන සංග්‍රහයට තමයි අපි මේ සෝදානම් වුණේ. හරිම ලස්සන view එකක්. ලංකාව කියන්නේ ස්වභාවික සම්පත් වලින් අනූන හරිම ලස්සන රටක්. ඉතින් ඒ රටේ ජීවත් වෙන අපි නොගියපු තැන් ඇති. ඉතින් ඒක නිසා හැමෝම ලස්සන තැන්වල ගිහින් ලංකාවේ සුන්දරත්වය විඳින්න කියලාත් මම මේ වෙලාවේ මතක් කරනවා. මම රත්නපුරයට ගිහින් තිබුණා. මේ පැත්තට ගිහින් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි කට්ටියත් එක්ක පොඩි chat එකක් දාලා ෆොටෝස් ටිකක් ඉතින් එහෙම ගන්න එක සාමාන්‍ය ට්‍රිප් එක ඕනම කෙනෙක් කරන දෙයක්නේ. ට්‍රිප් එකක් ගියාම ෆොටෝස් තමයි අපිට වීඩියෝස් ෆොටෝස් තමයි මේ මතකයට තියෙන. ඉතින් ඔතනදී තමයි අපි කට්ටියව පොඩ්ඩක් අර කට්ටියත් එක්ක කතා කරලා ආහාර පාන ටිකක් අරගෙන ගන්න තියෙන දේවල් අරගෙන ඕන්න අපි ගමනේ අවසානම කොටසට තමයි ළඟා වෙලා තියෙන්නේ. ඉතින් දන්නවනේ අන්තිම කියන්නේ ට්‍රිප් එක පීක්ම තැනනේ. කට්ටියත් එක්ක නටලා සින්දු කියලා අන්තිම වෙද්දී අපිට හොඳටම මහන්සි. ඉතින් හරිම ආදරේ මතක් කරනවා vlog එකට එකතු වුණාට. ඉස්සරහට අලුත් vlog එකකින් මේ වගේ හම්බ වෙමු. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ දදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ මන අල්ලන්න ආස ගමනේ තුරන් උදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින